බොහෝම ඉස්සර කාලේ සරුසාර නගරයක් තිබුණා. ඒ නගරයට කිව්වේ මායාපුරය කියලයි. එහි රජකරේ කිතල්ලව රජතුමා. හැබැයි රජතුමාට එක අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි දරුවෙක් නැතිවීම. රජතුමාත් බිසවත් ඒ ගැන දුකින් තමයි කාලය ගත කළේ. තමන්ගේ බිසවට දරුපල ලබා දෙන්න කියලා රජතුමා දෙවියන්ට කන්නලව් කළා. දෙවියන්ගේ ඇල්මෙන් බැල්මෙන් බිසව ඇසල මාසේ වෛතාල මොහොතෙන් පින්වත් පිරිමි දරුවෙක් පිහි කරා. කිතල්ලව රජතුමා පුතාට නම් තැබීමේ උත්සවයක් සූදානම් කළා. රටේ මැති ඇමතිවරු වගේ ප්‍රභූවරු ගොඩක් දෙනෙක් ඒ උත්සවයට සහභාගී වුණා. රජ්ජුරුවෝ පැමිණි සිටිය අමුත්තන්ට තමන්ගේ පුත් කුමාරයාට නමක් තියන්න යෝජනා කළා. ඒ අනුව කුමාරයාට මංගර කියන නම තිබ්බා. කිතල්ලව රජතුමා ඊළඟට බමුණන්ව ගෙන්නලා මංගර කුමාරයාගේ ජන්මපත්‍රය නිර්මාණය කරන්න අනකලා. ඊට පස්සේ බමුණන් නිමිත්ති අල්ලලා කුමාරයාගේ අනාගතය ගැන අනාවැකි පළ කරන්න සූදානම් වුණා. එතන හිටිය බමුණන් කිව්වේ මේ වගේ දෙයක්. වහන්ස කුමාරය ඉපදිලා තියෙන්නේ බලගතු නැකතකින්. එහෙමනම් පුතාගේ කේන්දරය ගොඩක් හොදති. කරා අවසර දේවයන් වහන්සේ මේ කුමා තරුණ වයසේදීම කුළුමීමෙකුගේ නැනුම් කාලා මැරෙනවා. ඒ අපලේ නතර කරන්න බෑ. ඒත් අපහු මරුණු කුමාරයට පණයිවි. කුමාරයා මාලිගාට එයිද? සභාව මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ රජතුමාර බමුණාගෙන් මේක නවත්තන්න කරන්න ඕනේ මොනවද කියලා අහන්න හිතාගෙන නැගිට්ටා. ඒත් පුදුමාකාර විදිහට ඒ බමුණා අන්තර්ධාන වෙලා ගිහින් තිබුණා. තවත් බමුණෙක් මේ කිරි වෛරයට හේතු වුණ කතාව පැහැදිලි කළා. කලින් ආත්මයේදී මංගර කුමාරයා බුදසිරු කියලා රජකුමාරයෙක් විදිහට ඉපදිලා තිබුණා. ඒ මාලිගාවෙම හිටියා මధుරමයා කියලා කුමාරයෙක්. පොඩි කාලේ ඉඳන් මේ දෙන්න හැදුනේ වැඩුනේ එකටමයි. රන් මද්දක් අරගෙන ඔවුන් කිරිහරක් පස්සේ එලවන්න පුරුදු වෙලා හිටියා. එක දවසක් දෙන්න අලුත පැටව වදාපු කිරි දෙනක් අල්ලගත්තා. අපි දෙන්න මේ දෙනකින් කිරි බොමු කියලා කතා වුණා. බුදසිරු කුමාරයා මధుරමයා කුමාරයාට එක කිරි බින්දුවක්වත් නැති වෙන්න සේරම බිව්වා. මధుරමයා කුමාරයා Taman මේකට බුදසිරු කුමාරයාගෙන් පලි ගන්න බව කීවා. ඒකට තමයි කිරි වෛරය කියලා කියන්නේ. මధుරමයා කුමාරයා කැලාවේ නපුරු කුළුමීමෙකුට ආවේශ වී සිටින බවත් මංගර කුමාරයා වයස 18 වන විට ඒ කුළුමීමා අතින් මරණයට පත්වන බවත් බමුණා පැවසුවා. ඒ නිසා කුමාරයාව හොදින් බලාගත යුතු බව රජතුමාට පැවසුවා. කාලය ගත වුණා. කුමාරයා ටිකෙන් ටික ලොකු වුණා. වයස 7 දී ඉඳන් කුමාරයා කිරිහරක් සහ ඔවුන් බලා ගන්නා ගොපළු දරුවන් සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේ බව රජතුමාටයි රෙජිනටයි ආරංචි වුණා. ඔවුන් කිව්වේ මෙහෙම දෙයක්. කුමාරයාට හරියට දුක හිතුණා. ඒ වුණාට කුමාරයා Tamanගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන එකවත් කිරිහරක් එක්ක සෙල්ලම් කරන එකවත් නවත්තුවේ නැහැ. ඕනෙම දරුණු කුළුමීමෙක් ගවයෙක් මෙල්ල කිරීමේ හැකියාව ජන්මපත්‍රයේ කියලා තිබ්බ විදිහටම කුමාරයාට තිබුණා. කිව්වා වගේම කුමාරයාට අවුරුදු 18 සම්පූර්ණ වුණා. රජතුමයි බිසවයි කුමාරයාව මාරක අපලෙන් බේරගන්න හිතාගෙන යාළුවත් එක්ක ආරක්ෂාවට හේවා යනුත් දීලා නැවකින් සංචාරයක් යවන්න තීරණය කළා. කුමාරයාත් ඒකට කැමති වුණා. මුහුදේ දවස් ගාණක් යාත්‍රා කරනකොට හරි ලස්සන දූපතක් දැක්කා. එතකොට කුමාරයා Tamanගේ යාළුවන්ට කීවේ මෙහෙම දෙයක්. කුමාරයා දූපතට ගොඩ බැස්ස ගමන් විශාල කුළුහරක් රංචුවක් දැක්කා. Tamanගේ යාළුවොත් එක්ක කුළුහරක් පස්සේ පැන්නුවා. රැකවල්ලු අතරමං වුණා. කුමාරයා කැලාව ඇතුළටම ගියා. දැන් කුමාරයාටයි යාළුවන්ටයි හරිම මහන්සි. ඒ වගේම බඩගිනි. එතකොට කුමාරයා දැක්ක ලොකු ගහක මී වදයක් තියෙනවා. කුමාරයා කඩුව අරන් ගහට කොටන්න පටන් ගත්තා. එතකොට රත්තරන් පාට දෙයක් ගහ ඇතුලේ දිලිසෙනවා දැක්කා. ඒක රත්තරනින් හදාපු ඉස්තරම්ම මන්දක්. ඊට පස්සේ යාළුවෙක් වයාවියා මීමු රංචුවේ ඉන්නේ කොහෙද බලන්න කියලා කිව්වා. යාළුවා පණිවිඩය ගෙනාවා උන් විලක ඉන්නවා කිව්වා. ඒ විලට කිව්වේ කදිරානි විල චීලයි. එතකොට විශාල මී දෙනක් කුමාරයා දිහාවට දුවගෙන ඇවිත් ඇනගෙන ගියා. එඩේර යාළුවෙක් මීමට කඩුවෙන් ඇනලා මෙරුවා. කුමාරයාගේ ඇඟ හැම තැනම හිල් වෙලා තිබුණා. යාළුවන්ට හරිම දුකයි. කුමාරයා අමාරුවෙන් මෙහෙම කිව්වා. මීමාගේ ගාත් 4 කපලා ඒකෙන් ලිපක් හදලා මී කිරි උණු කරලා මීමාගේ හිස් කබලට අරගෙන මීමාගේ වලිගේ කපලා ඒකෙන් මී කිරි මගේ ඇඟට ඉහින්න. එක පාරටම කුමාරයාගේ තුවාල කැලල් මැකිලා ගියා. මී දෙනට පනාවා. කුමාරයාව පිටේ තියාගෙන විදුලි වේගයෙන් කැලාවට පැනලා ගියා. යාළුවන්ට හරිම පුදුමයි. එයාලා රජතුමාට මේ කතාව කිව්වා.
ඊට පස්සේ කවදාවත් කුමාරයාවත් මීදෙනවත් කාටවත් දකින්න හම්බ වුණේ නෑ. පස්සේ හැමෝම මංගරාව දෙවි කෙනෙක් විදියට සලකන්න පටන් ගත්තා. කිරිහරක් සමග හිටපු නිසා සතුන්ට හැදෙන ලෙඩ රෝග වළක්වන්න පුළුවන් කියලා මිනිස්සු විශ්වාස කරනවා. අදටත් ගවයන්ට හැදෙන වසංගත රෝගවලදී මංගර ගෙවියන්ට බාරහාර වෙලා ගව සම්පත ආරක්ෂා කරලා දෙන්න කියලා මිනිස්සු කන්නලව් කරනවා. ඒ බාරහාර ඔප්පු කරන්න අන්තිමට කිරිමඩුව ශාන්ති කර්මය පවත්වනවා.